මේ තියෙන්නේ ඒ වීඩියෝ එකම අනිත් සුන්දර පරිසරේ මේ හරිය හෙවණ තියෙනවා. මේ හරිය අවුව තියෙනවා. ඉතින් මේ විශාල ගස් වලින් තුරුලතා වලින් මේ සුන්දර භූමිය වසාගෙන තමයි ඉන්නේ. ඉතින් නානවා නම් එක දෙයක් ඉතා පැහැදිලිව කියන්න ඕනේ. ඕගොල්ලන් හොඳට වටපිට හොඳට නිරීක්ෂණය කරලා බලන්න. මේකේ කොහේවත් අඩුම ගානේ බෝතලයක් shopping bag එකක්වත් නැහැ. ඉතින් ඇයි මේ සුන්දර අපේ පරිසරයේ සුන්දර මේ ලංකාව මේ සුන්දර ලංකාවේ ඇතුළේ තියෙන සුන්දරත්වය නැති කරන්න එපා. ඒක මම ඕගොල්ලන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද මේක S2 බලපුවම මෙතෙන්ට මේ අඩුම ගානේ ඔයගොල්ලෝ නාන්න ආවනම් සබන් කොලයක්වත් දාන්න එපා. මේක ඒ තරම් සුන්දර ස්ථානයක්. සුන්දර තැනක්. ඉතින් මේ මම දැන් උඩට යන්න පෙන්නන්න මේ ගල්පන්තිය මේ ගලුත් එක්ක ගත්තම සෑහෙන්න වෙනස් ගල්පන්තියක් තියෙන්නේ. මේ බලන්න. මේ ගල්පන්තිය කළුම කළුයි. මේ අපේ ගෙවල් වලට ගේනවා වගේ කළු ගල් තමයි. ඒ කළු ගල් වුණාට මේක මේ හරිය තියෙන අනිත් ගල් එක්ක ගත්තම ගොඩාක්ම කළුයි මේ හරිය තියෙන ගල් ටික. ඉතින් ඇත්තටම හරිම සුන්දරයි. කියන්නේ මේ මං හිතන්නේ මේ දිව්‍ය ලෝකෙද ඉන්නේ කියලා. ඒ තරම් සුන්දරයි. ඉතින් යාළුවෝ ටිකක් එක්ක ගෙදර කට්ටියත් එක්ක ඇවිල්ලා මේ බලන්න මේ වගේ සුන්දර තැනක නාලා යන්න පුළුවන්. පරිසරේ විනාශ කරන්නේ නැතුව මේ විදිහට පරිසරේ ඉතාම ලස්සනට තියලා නාලා යන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් ඕගොල්ලෝ වග බලා ගන්න ඕනේ. එතනින් ටිකක් උස්ස වැඩි මට නගින්න. ඉතින් මේ පැත්තෙන් බලමු. මේ හරිය බලන්න මේ සුන්දර වටපිටාවේ තියෙනවා බෝල වගේ ගෙඩිවල්. ඒවා හරියම වෙනස්. ඔන්න දැන් මම ස්ටේජ් එක උඩට වගේ ආවා. එතන මේ බලන්න මේ තියෙන තනිකර වැලි. තනිකර වැලි තියෙන්නේ. ඉතින් වතුර තියෙන කාලෙට නම් චුට්ටක් අමාරු ඇති. මේ හරියට එන්න අමාරුයි. වතුර තියෙන කාලෙට. වතුර නැති නිසා තමයි මේක ඇත්තටම සුන්දර. ඉතින් මේ අද ගොඩාක් කට්ටිය අඩුයි. මේ වගේ තැනක හොඳට නාලා ගිය හැකි. මේ සුන්දර දිය ඇල්ලේ බලන්න මේක විඳින්න. එතෙන්ට ඇවිල්ලා විඳින්න මේක. ඒ සුභාව දහම විඳින්න. ඒක තමයි ඇත්තටම අපි කරන්න ඕනේ. මම පෙන්නන්න දියැල්ල පුදුම ලස්සනක් තියෙනවා. ඕගොල්ලන්ට හිතේ පාඩුවේ නාලා සින්දුවක් කියලා විනෝද වෙලා යන්න පුළුවන්. කාරුණික ඉල්ලීමක් තියෙනවා. කිසිම කුණු කසල ටිකක් දාන්න එපා. මම දියැල්ල පාමුලත් ඕගොල්ලන්ට පෙන්නන්නම්. බීච් එකකට ගියා වගේ. මම පෙන්නන්නම් එතන.